ජල නුවර කරා පద్මාසන වැඩ වෙසෙනා සිරිදලදා සමින්දේ සිරිදලදා සමින්දේ සිරිදලදා සමින්දේ සිරිදලදා සමින්දේ. අද සෙන්කඩගල රාජධානියේ මේ පෙරහැර මංගල්‍යයේ පළවෙනි කුඹල් පෙරහැර. ඔබට දළදා හාමුදුරුවන්ගෙම පිහිට ආරක්ෂාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේ අමරදේවයන් කවි ටික ගායනා කරනකොට මට මතක් වෙන්නේ එතුමාම කියපු කතාවක්. මගේ තාත්තා දහඩිය පෙරාගෙන පුටු හැදුවා විකුණන්න. මගේ අම්මා දහඩිය හලාගෙන වේවැල් කපලා ඒ පුටු වියමන් කළා ලස්සනට. ඒ වෙලාවට මම කියනවා යශෝදරාවතේ කවි. මගේ අම්මා එතකොට මට කියනවා පුතේ උඹ ඔය ගයන්නේ අපේ ජීවිත කියලා. මේ අමරදේවයන් කියපු කතාවක් ඇත්තටම. ඇත්තටම ඔය යශෝදරාවත වෙස්සන්තරය ඒ කාලේ ගෙවල් වල ඇත්තටම ගායනා වුණා. දැන් මලගයක් වුණත් එහෙම තමයි. දැන් නම් ඉතින් මලගෙවල් වල ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස්නේ. ඒකත් පොඩි විනෝදයක් ගෙන දෙන තැනක් බවට පත් වෙලා තියෙනවානේ. එහෙම නෙමෙයි ඉස්සර වෙස්සන්තරේ කවි ටිකක් කියනවා. ගම් වල සඳ කිඳුරු නාඩගම් තියෙනවා. ඔය 18 සන්නියක් තොවිල් පවිල් වගේ දේවල් බලන්න තියෙනවා. හැන්දෑවට ගෙවල් වල නිකන් ඔය කවි ගායනා වගේ දේවල් ඇහෙනවා. ඒ අමරදේවනුත් මේ කියන්නේත් ඒක තමයි. ඔය යශෝදරාවතේ එහෙම කවි ටික ගායනා කරනකොට අම්මා ඔය කියන්නේ ඔය අපේ ජීවිත උඹ ඔය ගයන්නේ පුතේ කියලා. ඇත්තේ ඒවා ඇහෙනකොට තියෙන්නේ අපේ ජීවිත තමයි. ඒ වගේම අර ජීවිතවල දුක් විඳ කතාවත් ඒ අමරදේවයන්ගේ කතාව ඇතුළෙම තියෙනවා.